සුබ දවසක් කියලා මම විශ්වාධිපති YouTube channel එකේ ඔයගොල්ලන්ට තවත් වීඩියෝ එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකත් මේ වීඩියෝ එක දැන් මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තිනවා අපේ පරිසරය තුල වතුර තියෙනවා වතුරට තෙල් යන්තම් පායනකොට තෙල් මතු වෙනවා ඊට පස්සේ අපි ඒ බොන වතුර අපිට විස වෙනවා නොයෙකුත් විස જાති ඇති වෙනවා මොකද්ද මේ මදුරුව බෝ වෙනවා ලොකු ප්‍රශ්න තියෙනවා. ඒක ඔයගොල්ලෝ මෙච්චර කාලයකට හිතාගෙන ඉඳලා මදුරුවා කියන සත්වයා අපේ මේ මනුස්ස ලෝකෙට මුලින්ම ඉඳපු වෛද්‍යවරයා කියලා. කවුරුත් හිතාගෙන ඉන්නේ නැහැ. එහෙනම් මම මදුරුව ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න මට මේවා කතා කරන්න වීඩියෝ වලින් බෑ. මොකද ඒ තරම් දුර කතන්දර කතා කරනකොට මේවා පැහැදිලි කරනවා. මදුරුවා කියන සත්‍යය තමයි අපිට මේ ලෝකේ ඉන්න වෛද්‍යවරයා. ඒ කියන්නේ අපේ ශරීරයට මේ පරිසරයේ දින රසායනික විස නැතුව කියන පරිසරයේ දින විස සතෙකුට මේ තියෙන විස අපේ ශරීරයට හුරු කරන සතා. يعني මේ බෙදා හරින සතා. ওই මදුරුවා කියන සතාගේ ශරීරයේ ලේ නැහැ. ලේ කියන්නේ අර සුදු රුධිර අණු වගේ පොඩි හෝමෝනයක් නිෂ්පාදනය වෙලා තියෙනවා. නමුත් ලේ නැහැ. ලේ නැති හේතුව තමයි මදුරුවා ජීවත් වෙන්නේ තව කෙනෙකුගේ ලේ වලින්. උගේ ශරීර කොටස් ක්‍රියාකාරී වෙන්නේ තව සතෙකුගේ බොන ලේ වලින්. එහෙම ක්‍රියාකාරී වෙනකොට මේ සතාට ශරීරයේ බීපු ලේ වියර වෙනකොට හරි වේදනාවක්. උස්ප ගැනීමේ අපහසුතාවයක් තියෙනවා මරණ බිය එනවා නොයෙකුත් වේදනාවක් එනකොට මෙයා මාරාන්තික තැන්වල උනත් ගිහිල්ලා මෙයාගේ ශරීරයට අවශ්‍ය ලේ බොන්න පටන් ගන්නවා. එහෙම පටන් ගන්නකොට පොළොගෙක්ගෙන් ලේ බොනවා හරකෙක්ගෙන් ලේ බොනවා බල්ලෙක්ගෙන් බොනවා නරියෙක්ගෙන් ලේ බොනවා. එතකොට මේ පරිසරයේ ඉන්න නොයෙකුත් හවු වෙන සතාගේ ශරීරයේ ලේ බොනවා. ඒ අතරතුරේදී ඇවිල්ලා මොකද කරන්නේ? අපිටත් මේ මදුරුවා විදිනවා. මේ මදුරුවා විදිනකොට අපේ ශරීරයට ලොකු වේදනාවක් දැනෙනවා. කියන්නේ සතා පොඩි වුණාට අර විතෙන් විදිනකොට ලොකු වේදනාවක් දැනෙනවා. හරි දරුණු විසක් තියෙනවා. එතකොට මේ විස දැනෙනවත් එක්කම අපි මේ මදුරුවට ගන්නවා. මදුරුව මැරෙනවා. එතකොට මේ විස දැනුනේ මොකද්ද? උගේ කටේ තීච්ච, උගේ විතේ තීච්ච අර සතාගෙන් ගත්තු විස තමයි අපේ ශරීරයට එකතු කරන්නේ. එතකොට මේ එකතු කරනකොට අපේ ශරීරයේ වේදනාවත් එක්ක අපේ මුළු ශරීරයම සම්බන්ධ වෙලා අපේ ශරීරයේ තියෙන හෝමෝන බැඳීමක් එකතු වෙනවා. මදුරුවට ලේ බොන නිකන් ලේ බිව්වට වැඩක් නැහැ. ඒ ලේත් අපිට අපෙන් බොන්න ඕන අපේ මේ උප්පැත්තියේ. ඒ කියන්නේ මේ ඒකට කියන්නේ මේ අපේ ප්‍රාණ උෂ්ණත්වයේ එකතු වෙන්න ඕන. එතකොට තමයි ඒ ලේ පෝෂණය වෙන්නේ. මොකද උගේ ශරීරයේ ලේ නැති හින්දා අපේ ශරීරයේ අපේ ලේ වලින් යා වැඩ කරනකොට උගේ ශරීරයේ තියෙන ශරීර කොටස් වැඩ කරන්න අපේ ශරීරයෙන් හෝමෝනයක් නිෂ්පාදනය වෙනවා. අන්න ඒකයි ඌ විතෙන් විදිනකොට අපිට මුළු ශරීරයටම දැනෙන වේදනාවක් ඒ කියන්නේ ෂණික අපිට දරා ගන්න බැරි හරි අමුතු වේදනාවක් දැනලා අපි ඌට පාරක් එල්ලගිරීමට ලක් වෙනවා. එතකොට උගේ ජීවිතයේ උගේ ශරීරයේ වර්ධනයට උගේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට අපේ ශරීරයේ කිලිපෝලලා ඌ ඒ දේ ගන්නවා වගේම අපේ ශරීරයේ මුළු ශරීර කොටස් වලටම උගේ විතේ දින ඌ ගෙනාවු විස මොහොතින් ඇතුල් වෙනවා. ඒකයි මුළු ශරීරයටම වේදනාව දැනෙන්නේ. නොදැනෙන්නේ නැහැ මුළු ශරීරෙම වේදනාවක්. ඒකෝට මදුරුවට ගහනවා. ගහපු ගෝන්ගේ විස ශරීරගත වෙනවා. අපේ මුළු සියලු ස්නායු පද්ධතිය මුළු ශරීරය පුරා තියෙන හැම දෙයකටම මේ රසායනික හෝමෝන ශනිකව ගිහිල්ලා ඉවරයි. එතකොට එහෙම දින මේ මදුරුවා මොකද කරන්නේ? අපිට දිගින් දිගට අපේ ශරීරයේ පරිසරයේ තියෙන විස හුරු කරනවා. එතකොට මේ විස හුරු කරා කියලා අපේ ශරීරයට හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අපේ ශරීරයේ ඇතුලේ යම් කිසි ශක්තියක් පිහිටවනවා. ශක්තියක් පිහිටවනවා කියන්නේ අපේ ප්‍රාණයට අපේ ප්‍රාණ උෂ්ණත්වයට මදුරුවාගේ ප්‍රාණ උෂ්ණත්වය එකතු වෙනවා. එකතු වුණාට පස්සේ අපේ ශරීරයෙන් තියෙන අනවශ්‍ය කොටස් අනවශ්‍ය විස අනවශ්‍ය කියන්නේ ශරීරයට අනවශ්‍ය දේවල් අපේ ශරීරය හැමෙන් පිට දාන්න පටන් ගන්නවා. එතකොට අපේ ශරීරයේ මේ කොටස් ඉතුරු වෙන්න බෑ. එතකොට මේ ගියාම ශරීරයේ මාංශ පේශීන් අතර හිරවීම එකතු වෙනවා. මොකද මේ ශරීරයේ නිතරම ගමනාන්තයක් තියෙනවා. අද කාලේ වෙනකොට අපේ මිනිස්සු මොකද කරන්නේ? ඒ වෛද්‍ය විද්‍යාව ගත්තම සතුන් ගන්න විසක් තමයි රසායනික විසකට අපි හෝමෝන කියන්නේ රසායන සතෙක්ගෙන් යම් කිසි විසක් අරගෙන ඒක රසායනික දේවල් එකතු කරලා අපි හදනවා තමයි. නමුත් අපේ ශරීරය ඇතුල් කරාම අපේ ශරීරයට ඒගොල්ලන්ට කිසිම වෛද්‍ය විද්‍යාවකට කිසිම විද්‍යාඥයෙකුට දෙන්න බෑ ප්‍රාණ උෂ්ණත්වය. ප්‍රාණ උෂ්ණත්වය දෙන්න නම් සබහාදාමට විතරයි පුළුවන්. ප්‍රාණ උෂ්ණත්වය නුදුන්නොත් කවදාකවත් මේ ශරීරයේ සියලු කොටස් වලට මේ රසායනික කොටස් ලං කරන්න බෑ. මොකද අපි ගන්න උෂ්ණ වලට
ඒ දෙන රසායනික කොටස් වල උෂ්ණත්වයක් තියෙන ප්‍රාණයක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපේ ප්‍රාණය ඒ ප්‍රාණය බැඳීමත් එක්ක තමයි මුළු ශරීරය පුරාම කොටස් විවර කරලා දෙන්නේ. විවරණය කරන්නේ නැතුව කවදාවත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට විවරණය වෙන අනිත් වෙලාවට වැහිලා යන තැන් කොච්චර තියෙනවද? එතකොට ඒ තැන් වලට කොහොමද මේ රසායනික කොටස් දෙන්න විදියක්. එතකොට මේ අපි රසායනිකව විදපු හෝමෝනය අපේ ශරීරය තුල ඇතුළු වුණාම අපේ ශරීරය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන නියාම නැවත පළවාහරින්න උත්සාහ කරනවා. පළවාහරින්න උත්සාහ කරනකොට අපේ ශරීරයේ තියෙන හෝමෝන් ප්‍රාණ උෂ්ණත්වය එතකොට මේ ශරීරයේ තියෙන වටිනා ශක්තිමත් දේවල් එතනට එකතු වෙනවා. අර අපි යාළුවෝ එකතු කරන්නේ හයියත්ය තියෙන මොකද වලියක් තියෙන යන් ගහන්න කියලා ඒ වගේ. එතකොට මොකද හේතුව මේක ශරීරයෙන් පිටතට දාන්න විදියක් නැහැ. යන්න විදියක් නැහැ. මොකද මේක ශරීරය ඇතුලේ තැම්පත් වෙනවා. තැම්පත් වුණාම මෙයා ශරීරය ඇතුලේ යම් කිසි ක්‍රියාවලියක් සිදු කරනවා. ඒ කියන්නේ ශරීරය යම් කිසි විදියකට වැඩකට එයා යෙදෙනවා. යෙදෙනකොට අපේ ශරීරයට විසක් ආවොත් ඒ විසත් එක්ක මේ විස එකතු වෙනවා. එකතු වෙලා බොහෝ අවස්ථාවලදී ආ පරාජයටපත් වෙනවා අලුතෙන් ආපු විස. නැත්තම් අපේ ශරීරයේ තියෙන විස පරාජයටපත් වෙනවා. යා ඉස්මතු වෙනවා. යා ඉස්මතු වෙච්චලට අපි මරණයටපත් වෙනවා. එතකොට නමුත් අපේ මේ ශරීරය තුළ මේක හිර වෙලා තිනකොට අපේ ශරීරයට ලොකු අධික වේදනාවක් දෙනවා. උපදින ළමයා මගෙන් උපදින දරුවාට පවා මේ රසායනික කොටස් එකතු වෙනවා. ශරීරයේ තියෙන පුංචි සිදුරු අඩු වෙනවා. එතකොට ශරීරයේ විශාලත්වයෙන් අඩු වෙනවා. අස්පෙනීම දුර්වල වෙනවා. ස්නායු දුර්වලතා වෙනවා. අතපය දුබල වෙනවා. ඉක්මනින් වයසට යනවා. මේවා සිද්ධ වෙනවා. වයසට යන්නේ ඈත සිදුදිය අස්පෙනීම දුර්වල වෙනවා. ස්නායු දුර්වලතා වෙනවා. අතපය දුබල වෙනවා. ඉක්මනින් වයසට යනවා. මේවා සිද්ධ වෙනවා. වයසට යන්නේ ඈත සිදුදියට පුංචි කාලේ දරුවා වේගවත් වර්ධනයක්. මොකද මනස වර්ධනය වෙනවා මනස ඈත සිදුදියට යනවා. එතකොට අතපය දිග ඇදෙනවා ශනික වර්ධනයක් වෙනවා. එතකොට මේ ඈත සිදුදියට මනස යන හින්දා මනස අපිට එන්න පටන් ගන්නවා. අපි වැහැරෙනවා. අපි වයසට යනවා මරණයටපත් වෙනවා. එතකොට අපේ මේ ශරීරයේ විහිදවල අපේ මේ ශරීර කොටස් විවරණය කරගෙන ශරීරයෙන් ඉවතට ගමන් ගන්න දේවල් තිබ්බොත් අපි වයසට යනවා කියන එක පෙන්눔 කරන්න බෑ. පේන්නේ නැහැ. මොකද වයසට යනවා කියන්නේ අපිට ලං වෙනවා නම් අපිට ඔරොත්තු දෙන්න නැතුව යනවා. ඈතට ගමන් ගන්නවා නම් අපේ ශරීරයේ කොටස් ඇදි අර අපිව කවුරු එහෙන් අදිනකොට අපි ඔටෝ අපේ අතපය ඇදි යනවා වගේ අපේ ශරීරේ විවරණය වෙනවා. ශරීරේ විවරණය වීම තමයි මනුෂ්‍යයාගේ තියෙන නිරෝගීකම. අද වෙනකොට ඒව නැහැ. ඉතින් ඒකින්ද මෙතෙක් කල කවුරුත් හිතන් ඉන්නේ නැහැනේ. අපේ මදුරුවා තමයි අපිට මේ කියන වෛද්‍යවරයා කියන්නේ. ඒ වගේ මම තව ගොඩාක් වීඩියෝස් දෙන්නම්. මම ඒකෙන්ද විශ්වාධිපති YouTube channel එකේ මම මේ දාන වීඩියෝස් හොඳට බලලා මට කමෙන්ට් දාලා ෂෙයා කරලා මම මොනවයන් හරි කමන්නේ කමෙන්ට් දාන්න. වටිනවා නම් ෂෙයා කරන්න, subscribe කරන්න. මේ හැමදේම කළා මට උදව් කරන්න. මම ඔයගොල්ලෝ කියන්න මට ලොකු වීඩියෝ දෙන්න කියලා ඔයගොල්ලෝ මට ප්‍රශ්න දෙන්න. දුන්නම් මම දෙන්න. ඒකින්ද මම මෙතන නියඳ වෙනවා. තවත් වීඩියෝ එකක් බොහොම ඉක්මනින් දෙන්න බලාපොරොත්තු